iPhone කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම සිලොන් මූවි අරීනා YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2026 අවුරුද්දේ රිලීස් වන සුපිරි action science fiction movie එකක් වන War Machine movie එක. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි නම්බර 81 කියන සොල්දාදුවා. මේ චරිතයට පනපවන්නේ ඇලන් රිචඩ්සන් කියන දක්ෂ නළුවා. චිත්‍රපටයේ ස්ටෝරි ලයින් එක ගත්තොත් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. ඇමරිකාවේ ආමි රේන්ජර්ස් බලකායට ට්‍රේනිං වලට එන කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඔය ප්‍රධාන චරිතය වන නම්බර 81 කියන සොල්දාදුවා මෙයා ඉන්නේ මෙයාගේ සහෝදරය නැතිවීම ගැන කම්පාවෙන්. සහෝදරය නැති වෙන්නේ ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත කණ්ඩායමක පහර දීමක් නිසා. ඉතින් මෙයාලා සති 8ක දුෂ්කර පුහුණුවකින් පස්සේ අවසාන සතියේ තියෙන අවසාන පුහුණු මෙහෙයුමට යනවා මෙයාලා කැලේකට. මේ කැලේට එදා රාත්‍රියේ කඩාන වැටෙනවා අද්භූත උල්කාපාතයක්. මේ උල්කාපාතේ කවුරුත් හිතන්නේ නැති විදිහට දරුණු දියුණු පිටසක්වල යුද යන්ත්‍රයක් බවට පත් වෙනවා. ඉතින් මේ යන්ත්‍රය මේ කණ්ඩායමට පහර දෙන්න පටන් ගන්නවා. මේ කණ්ඩායම ඉන්නේ නිරායුධව. මෙයාලට දීලා තිබුණේ ව්‍යාජ උණ්ඩ තියෙන තුවක්කු විතරයි. ඉතින් මේ රොබෝ යන්ත්‍රයත් එක්ක මෙයාලට සටන් කරන්න පුළුවන් වේද? රොබෝ යන්ත්‍රය මෙයාලා විනාශ කරයිද? මේ රොබෝ යන්ත්‍රය විනාශ කරලා දාලා මෙයාලට ආපහු කඳවුරට යන්න පුළුවන් වේද? මේ ප්‍රශ්න ටිකත් හිතේ තියාගෙන එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට වෙන්නන්නේ මුර සංචාරයේ දෙන වාහන ටිකක්. එයාලට අමතමක් එනවා වාහන කිහිපයක් නතර වෙලා තියෙනවා. එයාලට උදව් අවශ්‍යයි කියලා. ඉතින් මේ මුර සංචාරයේ දෙන වාහන ටික එතනට යනවා. ගිහින් බලද්දි එතන වාහන 3ක් තියෙනවා. ඉතින් මෙතනදී ප්‍රධාන චරිතය ඇලන් බහලා ගහනවා. කවුද මේ වැඩේ කරේ? මට මගේ උදේ කෑම එකත් අමතක වුණා කියලා. එතනින් එක සොල්දාදුවෙක් එනවා. "ඕ මම තමයි කතා කරේ. මොකද්ද ප්‍රශ්නේ?" කියලා. මේ වෙලාවේ මේ දෙන්නා ගුටි යන ගන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මේ දෙන්නා hina වෙවි හග් එකක් දීලා පෙන්නනවා. ඒ දෙන්නගේ මතේ තියෙනවා DFQ කියලා මාක් එකක්. මේ දෙන්න සහෝදරයෝ. ඉතින් අපේ ඇලන් වෙහිකල් එක හදන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අහනවා මොන මෝඩයද මේකට ලික්විඩ් පිරෙව්වේ කියලා. ඒ වෙලාවේ ඇලන්ගේ සහෝදරයා කියනවා ඕක විසි කරලා දාපන් පැත්තකට කියලා. ඉතින් කොහොම හරි වාහනේ හදලා ඉවර වෙලා ඇලන් සහෝදරයාත් එක්ක කතා කරද්දී සහෝදරයා කියනවා අපි දෙන්න කොහොම හරි ආමි රේන්ජර්ස් ට්‍රේනින් එකට යමු කියලා. ඇලන් මේ වැඩේට එච්චර කැමැත්තක් නැහැ. කොහොම හරි ආවේ වැඩේට කැමති වෙලා ආපහු වෙහිකල් එකට යන්න හදද්දිම එයාලට ඇටැක් එකක් එනවා. මේ වෙලාවේ මෙතන ඉන්න හැම සෝල්ජර් කෙනෙක්ටම වගේ ඩැමේජ් වෙනවා මේ ඇටැක් එකෙන්. අපේ ඇලන් ගාවටත් ඇවිල්ලා බෝම්බ් එකක් බ්ලාස්ට් වෙනවා. ටික වෙලාවකින් ඇලන්ට සිහිය එනවා. මේ වෙලාවේ එයාගේ දනහිස ගාවට මොකක් හරි යකඩ පතුරක් ඇනිලා තියෙන්නේ. එයා ඒකත් ගලවලා හිමින් සැරේ යනවා එයාගේ සහෝදරයා හොයාගෙන. බලන තැන ඉන්නේ මැරිච්ච මිනි විතරයි. එයා දකින්න එයාගේ සහෝදරයාට සිහිය නැහැ කියලා එයා දකිනවා. හදිසියෙම අපේ ඇලන් ගැසිලා හැරෙනවා. මෙයා ඉන්නේ බස් එකක් ඇතුලේ. ඒන විදිහට මේ සිද්ධිය පරණ සිද්ධියක්. එයාට හීනින් පෙන්නලා තියෙනවා. මේ වෙලාවේ එයා පේන් කිලර්ස් වගේක් ගන්නවා අපිට පෙන්නනවා. ඒ වගේම බස් කිහිපයක්ම යනවා මේ ආමි රේන්ජර්ස් පුහුණු මධ්‍යස්ථානයට. මේක තියෙන්නේ කැලෑවක් මැද. පුහුණුවට ඇවිල්ලා ඉන්න හැම නිලධාරියම ඉක්මනට යාලගේ බඩු ටිකත් අරගෙන ස්ටේඩියම් එකක් වගේ තැනකට ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා. මෙතනදී හැමෝටම අදාළව අංකයක් ලබා දෙනවා. මෙතනදී මම පුංචි දෙයක් මතක් කරන්නම්. මේ කිසිම චරිතයකට නමක් කියවෙන්නේ නැහැ. ඉස්සරහට හැමෝගෙම චරිතවලට අංකයක් තියෙන නිසා මම ඒ අංක වලින්ම කතා කරන්න. මේ වෙලාවේ අපේ ඇලන්ට හම්බෙන්නේ නම්බර 81 කියන අංකය. ඒ වගේම තමයි මෙතන ඉන්න නිලධාරියෙක් අහනවා එයාගෙන් ඔයාට මෙතන නායකකම දරන්න වුණොත් ඔයා ඒක බාර ගන්නවද කියලා. එයා කියනවා නෑ කියලා. මීටින් එකක් වගේ තියෙනවා අවුට්ඩෝර් එකේ. හැමෝටම කියනවා දවල් සතිය 8ක පුහුණුවක් තියෙන්නේ. මෙතනින් පුහුණුව නිම කරන්න බැරි වෙන අය සතිය ගානේ ඉවත් වෙලා යන්න ඕනේ කියලා. එතනදී පෙන්නනවා ලොකු පිරිසක් ඉන්නවා කියලා. ඒ වගේම කියනවා මේ තියෙන ෆිනිෂ් ලයින් එක පහු කරොත් තමයි ආමි රේන්ජර්ස් බැජ් එක ඔයාලට ලැබෙන්නේ කියලා. ඉතින් පුහුණුවෙන් පටන් ගන්නවා. පුහුණුවෙම දිගටම යනවා. සතියෙන් සතිය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා මේ රේන්ජර්ස් ටීම් එකම කඳු නැගීමක නිරත වෙලා ඉන්නවයි කියලා. නම්බර 81 හැමෝටම කලින් ඇවිල්ලා ටර්නින් පොයින්ට් එක පහු කරලා ආපහු යනවා පෙන්නනවා අපිට. ඒ වගේම කැෆිටේරියා එකේ කෑම කනවා පෙන්නනවා. ඇලන් ඉන්නේ තනියම. ආයෙත් පුහුණු වීම තියෙනවා දිගටම. ටික එක දවස් වලට එක පුහුණු වීම තියෙන්නේ.
මේ වෙලාවේ වෙඩි තැබීමේ පුහුණුවකට ඇවිල්ලා ඉන්න අපේ ටීම් එකකින් අහනවා එතන ඉන්න ලොක්ෙක් ඔයාලා වැඩ කරපු තැන් ගැන. එතනදී නම්බර් 81 කියනවා එයා වැඩ කරපු තැන ගැන. එයා වැඩ කරපු තැන ගැන දැන් හැමෝම දන්නවා. ඒ නිසා ඒ ගැන කතා වෙනවා. මේ වෙලාවේ ටීවී එකේ නිවුස් එකක් යනවා. හඳුනා නොගත්ත උල්කාපාතයක් ගැන. කට්ටිය කෑම කන අතරතුර නම්බර 15 අහනවා 44 ගෙන් 81 ගැන. ඉතින් එයා දන්න විස්තර ඔක්කොම කියනවා. එයා 81ත් එක කතා කරන්න හදද්දී එතනට එනවා සාජන්. ඇවිල්ලා කියනවා කවුද කැෆිටේරියා එකේ කතා කරන්න කියලා. මේ වෙලාවේ නම්බර 7 නැගිටලා කියනවා මම තමයි කතා කරේ කියලා. ඒ වෙලාවේ දඬුවම් විදිහට වැඩිපුර කඳු නැගීමක් ලබා දෙනවා. මේ වෙලාවේ 81 එතනින් නැගිටලා යනවා. අපිට පෙන්නනවා ඒත් පුහුණුවීම් වල නිරත වෙලා ඉන්න ටීම් එක. එයාලා ලොකු කොටන් වගේක් උස්සගෙන ඉන්නේ. ඒ වගේම පෙන්නනවා 81කට එයාගේ බෙඩ්රූම් එකේ මොකු වේදනාවකින් ඉන්නේ. මොකද එයාගේ කකුලේ තුවාලයක් තිබ්බ නිසා. එයා පේන් කිලර්ස් වගේක් ගන්නවා. නම්බර 7 මේ වෙලාවේ දකිනවා. අයත් පෙන්නන්නේ පුහුණුවීම් කට්ටිය කඳු නැගීමක නිරත වෙලා ඉන්නේ. මෙතන පොඩි රෙස්ට් එකක් ගන්නවා මුළු ටීම් එකම. මේ වෙලාවේ නම්බර 7 try කරනවා කතා කරන්න නම්බර 81ත් එක්ක. ඒත් එයා වැඩි කතා බහකට යන්නේ නෑ. ඉතින් දිගටම තියෙන්නේ පුහුණුවීම තමයි. මිස් ටික පුහුණුවීම ඉවර කරගන්න බැරි වෙන කට්ටිය කැපිලා යනවා. මේ වෙලාවේ මෙතන දිග පුහුණුවීමක් තියෙනවා. යුද්ධමය අවස්ථාවක වැඩ කරන පෙර පුහුණුවීමක්. මෙතනදී අපේ නම්බර 81 ගාව පොඩි බෝම්බයක් බ්ලාස්ට් වෙනවා. එයාට ඒ වෙලාවේ මතක් වෙන්නේ එයාගේ සහෝදරයා නැති වෙච්ච වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන. එකපාරටම 81 ගැස්සීලා හැරෙනවා. දැන් උදේ වෙලා පුහුණුවීම් වල කතා කරනවා මෙයාලගේ සාජන්. අද පුහුණුවීමක් තියෙනවා. වතුර යට බරක් තියාගෙන වතුර යට ඇවිදගෙන යන්නයි තියෙන්නේ. කට්ටිය ටික දුරක් ගිහිල්ලා හුස්ම ගන්න බැරි නිසා උඩට යනවා. ඒත් 81 දිගටම ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යන අතරතුර එයාට මැවිලා පේන්න ගන්නවා එයාගේ සහෝදරයා නැති වෙච්ච ඒ සිද්ධිය ගැන. මේ වෙලාවේ 81ට සිහි නැති වෙලා වතුරට පාවෙන්න ගද්දී දෙන්නෙක් ඇවිල්ලා එයාව ගොඩට ගේනවා. මේක බලාගෙන ඉන්නේ මේ ආමි රේන්ජර්ස් කැම්ප් එකේ ලීඩර්ස්ලා දෙන්න. ලීඩර්ස්ලා කතා වෙනවා මෙයාව මගේ ඔෆිස් එකට අරගෙන එන්න කියලා. ඔෆිස් එක ගාව ඉඳගෙන ඉන්න 81 දකින්නවා මේ හඳුනා නොගත් වස්තුව ගැන නිවුස් එක ආයෙත් පාරක්. ඒක කෑලි වලට ටික කැඩෙනවා කියලා නිවුස් එකේ කියන්නේ. මේ වෙලාවේ ඔෆිස් එක ඇතුළට 81ට කතා කරා. එයා යනවා ඔෆිස් එක ඇතුළට. මේ වෙලාවේ ලීඩර්ස්ලා දෙන්න කියනවා අපිට ඔයාව මෙතනින් අයින් කරන්න වෙනවා කියලා. ඒ වගේම කියනවා ඔයාගේ ශාරීරික ශක්තිය ගැන කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. අපිට තියෙන්නේ ඔයාගේ මානසික ශක්තිය ගැන ප්‍රශ්නයක් කියලා. අපිට බලෙන් ඉවත් කරන්න බෑ. ඒ වගේම අපිට කරන්න තියෙන එකම දේ ඔයාගේ සුව කැමැත්තෙන් මෙතනින් ඉවත් වෙන එක කියලා. මේ වෙලාවේ ඇලන් කියනවා සර්ගේ අකමැත්තක් නැත්තම් මම උදේ මීටින් එකට යන්නද කියලා. ඒ වෙලාවේ ලොක්කා කියනවා මගේ රූම් එකෙන් ඵලයන් කියලා. අපිට පෙන්නනවා මීටින් එක නම් වගේක් කියනවා. ඒ හැමෝම ස්ටෙප් එකක් ඉස්සරහට එනවා. මේ වෙලාවේ ස්ටෙප් එකක් ඉස්සරහට ආපු අය ඉතුරු වෙලා අනිත් ඔක්කොම කැපිලා යනවා. මේ ඉතුරු වෙච්ච කට්ටිය අන්තිම පුහුණුවීම සඳහා සුදුසුකම් ලැබූ අය. තියාල සතුට සමරනවා. 81කටත් ගොඩක් සතුටුයි. මොකද මේක එයාටත් වඩා එයාගේ සහෝදරයට ඕන වෙලා තිබ්බ දෙයක්. ඉතින් පුහුණුවීම ගැන දලා අදහසක් ලබා දෙනවා අපේ ලොක්කා. එයාලට කරන්න තියෙන්නේ කඩා වැටිච්ච පරණ ප්ලේන් එකක් විනාශ කරලා දාන්න. ඒකට එයාලට පැය 24ක කාලයක් ලැබෙනවා. ඒ වගේම නිතරම පණිවිඩ හුවමාරු කරගන්න පණිවිඩ හුවමාරු කරන යන්ත්‍රයක් එක්කම ව්‍යාජ උණ්ඩ තියෙන තුවක්කු ලබා දෙනවා. මෙතනදී මෙච්චර දවස් ටීම් එකේ ලීඩර් විදියට හිටවු 7 දෙවනිය කරලා 81ට ලබා දෙනවා ටීම් එකේ නායකත්වය. ඉතින් හැමෝම යනවා හෙලිකොප්ටර්ස් ගාවට. හෙලිකොප්ටර්ස් වලින් තමයි යාළුවා මිෂන් එකට ඩ්‍රොප් කරන්නේ. ඉතින් කට්ටිය යන්න පිටත් වෙනවා. හෙලිකොප්ටර්ස් දෙක උඩින් යද්දි දකින්නවා මේ කැලෑ මැද පොඩි ගල් වලක් තියෙනවා. හෙලිකොප්ටර්ස් දෙක අදාළ ලොකේෂන් දෙකට ගියාට පස්සේ මුළු ටීම් එකම කේබල්ස් දාලා බිමට බහිනවා. ඉතින් හැමෝම කැලේ මැදට දුවගෙන යනවා. දැන් ටීම් එකට ලීඩ් කරන්නේ 81. කට්ටිය කැලේ මැදට ගිහිල්ලා බලනවා ඉන්න ලොකේෂන් එක ගැන. එක්කෙනෙක් බලලා කියනවා අපි ඉන්නේ ඉලක්කයට හරියට මේ වගේ දුරකින් කියලා. 81 ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරගන්නවා. එයා කියනවා තව පැය 23 විනාඩි 59 තප්පර 30කින් අපිට ලයින් එක ක්‍රොස් කරන්න ඕනේ කියලා. මේ වෙලාවේ නම්බර් 7 අහනවා මම ටිකක් කතා කරන්නද කියලා. මේ වෙලාවේ ටීම් එකට පොඩි ගැම්මක් එන විදිහට කතාවක් කරනවා නම්බර් 7. අපේ 81කට ටීම් එක ලීඩ් කරන හැටි හරියට තේරෙන්නේ නැහැ. එයාට ඕනේ ෆිනිෂ් ලයින් එක පහු කරන්න විතරයි. ටීම් එක පිටත් වෙනවා යන්න. ඉතින් එයාලා කන්දක් නැගගෙන උඩට එනවා පේනවා. එයාලා
රෑ වෙනකම්ම දිගටම ගමන යනවා. ඉතින් කට්ටියට මහන්සි මේ වෙලාවේ කට්ටිය පොඩි රෙස්ට් එකක් ගන්නවා විනාඩි 20ක විතර. කවුද මුර කරන්නේ අහුවාම කියනවා 81 මුර කරන්නම් කියලා. එයාගේ උදව්වට යනවා 7. මේ වෙලාවේ අහනවා 7 81කින් වාගේ පෞද්ගලික දෙයක් කතා කරන්න කැමතිද කියලා. ඒකට කැමති වෙන්නේ නැහැ 81. මේ වෙලාවේ මොකක් හරි දෙයක් එයාලගේ ඔළුවට උඩින් යනවලු. ඒක ටිකක් විශාල දෙයක්. ලොකු එලියක් එක්ක යන්නේ. මේ රෙස්ට් එක ගන්න එක නවත්තලා එයාලා ආපහු ගමන යන්න පිටත් වෙනවා. මොකද මෙයාලා හිතන්නේ ත්‍රස්තවාදීන්ගේ වැඩක් මේක කියලා. අපිට පෙන්නවා උදේ වෙලා කට්ටිය ගඟ අදාළ ලොකේෂන් එකට ඇවිල්ලා එයාලා දකිනවා ගම් ඉවුරේ තියෙනවා යකඩ ගොඩක්. එයාලා හිතන්නේ ඒක තමයි යානේ කියලා. ඉතින් මෙයාලා ප්ලෑන් එකක් ගහනවා කොහොමද මේක විනාශ කරන්න කියලා. ඒ වගේම එක්කෙනෙක්ට කියනවා කැම්ප් එකට පණිවිඩය ලබා දෙන්න කියලා. මේ වෙලාවේ එක්කෙනෙක් දකිනවා එයාගේ කම්පස් එක විකාර නටනවා. ඒ වගේම අර පණිවිඩය දෙන්න කියපු කෝල්ලා කියනවා හරියට රේඩියෝ එක වැඩ කරන්නේ නෑ. මේකෙන් අමුතු විකාර සද්දෙකුත් එනවා කියලා. ඉතින් කට්ටිය පිටත් වෙනවා එතනට යන්න. හැමෝම ප්ලෑන් එකේ විදිහටම ඒ යකඩ ගොඩ ගාවට ලං වෙනවා. කට්ටිය බෙදලා යන්නේ එකට යන්නේ නෑ. තුන් දෙනා වගේ ටීම් වලට බෙදලා යන්නේ. හැමෝම අදාළ තැන් වලට ගිහිල්ලා ඇලර්ට් එකේ ඉද්දි 81 දකිනවා මොකක් හරි දෙයක් කැලේ මැන්දේ දිලිසෙනවා කියලා. ඉතින් යා 4 කියනවා මාව කවර් කරන්න මම එතනට පොඩ්ඩක් යනවා කියලා. ඇලන් එතනට යන අතරතුරේ කට්ටිය ගිහිල්ලා අර යකඩ ගොඩට එයාලට දුන්න බෝම්බ ටික සෙට් කරලා පුපුරවන්නයි හදන්නේ. කට්ටිය ඒකට අදාළ දේවල් කරගෙන යද්දී 81 දකිනවා කැලේ මැද්දේ දිලිසෙ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි අර කඩා වැටිච්ච ප්ලේන් එක කියලා. මේ වෙලාවේ අර සෙට් කරපු බෝම්බ ටික පුපුරවලා දානවා. ඇලන් දුවගෙන එනවා බෝම්බ ටික පුපුරලා දාන. ඒත් මේ යකඩ ගොඩට සීරීමක්වත් වෙලා නැහැ. කට්ටිය බලනවා වට වෙලා මොකද්ද මේ කියලා. මේ වෙලාවේ එකපාරටම මේ යකඩ ගොඩ රොබෝ කෙනෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. කට්ටියටම හිතා ගන්න බෑ මොකද්ද මේ සිද්ධිය කියලා. එයා මුළු වටපිටාවම ස්කෑන් කරනවා නිල් පාට ලේසර් එකකින්. ඒ වගේම මිනිස්සුන් ආපහු සැරයක් ස්කෑන් කරනවා රතු පාට ලේසර් එකකින්. ඒ ගමන්ම එයා ඒ මිනිස්සුන්ව විනාශ කරලා දාන්න වෙඩි තියනවා. මේ වෙලාවේ තනිකර යුද්ධයක් වගේ. මිනිස්සු ආගිය යතේ වැටෙනවා, විසික් වෙනවා, පණ බේර ගන්න දුවනවා. මේක වෙලාවක සෝල්ජර් කෙනෙක් වතුරට වැටෙනවා. මෙයා පොඩ්ඩක් මතක තියාගන්න මොකද මෙයා කතාව මැදදී ආපහු එනවා. ඉතින් කාටවත් හිතා ගන්න බෑ හැමෝම පණ බේර ගන්නයි දඟලන්නේ. මේ වෙලාවේ 81 කියනවා හැමෝටම පණ බේර ගන්න දුවන්න කියලා. ඉතින් හැමෝම දුවනවා. මේ වෙලාවේ හෙලක් ගාවට ඇවිල්ලා නතර වෙනවා. මෙතනදී අර රොබෝ ලොකු බෝම්බයක් එවනවා මෙයාලා ගාවට. හැමෝටම පාත් වෙන්න කියන තප්පරේදීම මේක පුපුරනවා. මේ හැමෝම මේ හෙලෙන් පල්ලහැට වැටෙනවා. හැමෝම පල්ලහැට රූටල යද්දී සමහර අයව ගල් මුල් වල හැප්පිලා මැරෙනවා. සමහර අය කොඳු කැඩෙනවා. වෙන්න තියෙන ඩැමේජ් ඔක්කොම වෙනවා. අපිට පෙන්නනවා 81ට ආයෙත් මතක් වෙනවා සහෝදරය නැති වෙලාව. 81 නැගිටලා බලද්දී සෝල්ජර්ස්ලා ගියතේ ඉන්නවා එක එක විදියට තුවාල වෙලා. සමහර අය පොඩි ඩැමේජ් වෙලා විතරයි. එයාගේ අත බලද්දී ඇලන් එයාගේ අත බලද්දී අතේ ඇඟිලි දෙකක් කැඩිලා. එයා ඒක හදාගෙන දුවගෙන ගිහිල්ලා මේ කෑ ගහ ඉන්න කොල්ලෙක්ගේ කට වහලා කියනවා කෑ ගහන්න එපා මට උදව් කරන්න මෙතන කට්ටියට උදව් ඕනේ කියලා. ඒ දෙන්න ගිහිල්ලා හිර වෙලා ඉන්න එක්කෙනෙක්ව බේර ගන්නවා. ඒ වගේම නම්බර් 7 කියන කොල්ලවත් කන්ද කෙරවලටම ගෙනල්ලා එත්තු කරනවා. 81 අහනවා කොහෙද තියෙන්නේ කියලා රේඩියෝ මැෂින් එක. 7 කියනවා මැෂින් එක උඩ තියෙන්නේ ඒ කොල්ලට වෙඩි වැදුනයි කියලා. එයා ගිහිල්ලා බලද්දී මිනිස්සු මැරිලා. ඒ වගේම රේඩියෝ එක තියාගෙන හිටපු කොල්ලව දකිනවා රේඩියෝ එකත් විනාශ වෙලා යන්නමයි වෙඩි වැදිලා තියෙන්නේ. ඒතර වෙලා ඉන්න එක සෝල්ජර් කෙනෙක් ගාවට යන ඒ රොබෝ එකපාරයි වෙඩි තියන්නේ. කොල්ලගේ ඇට කට්ටක්වත් හොයාගන්න නෑ. මේ වෙලාවේ ඇලන් බය වෙලා දුවගෙන යනවා ටීම් එකේ ඉන්න තැනට. ඒ වගේම මෙතනදී අර ගහේ හිර වෙලා හිටපු කොල්ලා නැති වෙනවා. ඇලන් හැමෝටම කියනවා කට්ටිය ලෑස්ති වෙන්න නැත්තම් හැමෝටම මැරෙන්නයි වෙන්නේ කියලා. ඉතින් හැමෝම එක්වන්ට එතනින් පැනලා යන්නයි හදන්නේ. හැමෝම නළු ගැට ගහලා පල්ලහැට දාලා පල්ලහැට බහින්නයි හදන්නේ. එක්කෙනා පල්ලහැට බහිනවා. උඩ ඉතුරු වෙන්නේ 81යි 7යි 23යි කියන 3 දෙනා විතරයි. මේ වෙලාවේ 81ට කියනවා ඔයා මුලින් බහින්න මම මෙයාව බලා ගන්නම් කියලා. 81 පල්ලහැට යනවා. මේ 96 කියන කොල්ලා නම්බර් 7 කේබල් එක බැඳලා එයාව හිමීට පල්ලහැට යවන අතරතුරේ මෙතනට එනවා
අර රොබෝ ආපු ගමන් කරන්නේ මේ කොල්ලට වෙඩි තියෙන එක. එයාගේ කතාවත් එතනින් ඉවරයි. මේ වෙලාවේ පල්ලයට එන ගමන් හිටපු නම්බර් 7 එක පාටම බිමට වැටෙන්න ගන්නවා. එයාගේ කොන්දරත් ඩැමේජ් වෙන්න ඇති. මේ වෙලාවේ කන්ද උඩ ඉන්න රොබෝ ස්කෑන් කරගෙන යනවා. මේ වගේම මේ ඉතුරු වෙලා ඉන්න සෝල්ජර්ස්ලට පොඩි තීරුවක් ඉතුරු වෙලා තියෙනවා. කොහොම හරි අර ස්කෑන් කරන ලේසර් එකෙන් බේරෙන්න. ඒත් කාගෙද මන් දන්නේ කකුලක් ස්කෑන් එකට අහු වෙනවා. මේ වෙලාවේ අර රොබෝ වෙඩි තියන්න පටන් ගන්නවා. මුළු ටීම් එකම දුවනවා. කට්ටිය ආගිය අතේ යනවා. ළඟ බෝම්බ වගේ පත්තු වෙන්න ගන්නවා. අර රොබෝ ඈතිනම් බලන් ඉන්නවා පෙන්නනවා. ඉතින් කට්ටිය කොහොම හරි රොබෝගෙන් බේරිලා ටිකක් දුරකට ඇවිල්ලා දැන් ටීම් එකේ ඉතුරු වෙලා ඉන්නේ 6 දෙනෙක් විතරයි. මේ වෙලාවේ නම්බර් 7ගේ කකුල කැඩිලා තියෙන්නේ. ඒක හදන්න 81 හදද්දි එයාට ලේ දැකලා පොඩ්ඩක් එයාව වෙවුලන්න ගන්නවා. මේ වෙලාවේ 7 කියනවා බය වෙන්න එපා. උඹට ඒක කරන්න පුළුවන් කියලා එයාගේ අතින් අල්ල ගන්න. ඊට පස්සේ 81 කියනවා වේදනානාශක මොන හරි තියෙනවා නම් දෙන්න කියලා. එයාලා බලද්දි වේදනානාශක ටික විනාශ වෙලා ගිහිල්ලා. 7 කියනවා මම දරා ගන්නම් ඔයා ඒ කරන්න කියලා. ඉතින් මේ කැඩලා තියෙන කකුල හරි ගස්සලා තුවාල වලට බෙහෙත් දානවා. මේ වෙලාවේ නම්බර් 4 සිහි නැති වෙනවා. එයාව ඇඳක තියලා ගැට ගහනවා හෙල්ලෙන්නේ නැති වෙන්න. මොකද එයාට ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ 81 කට්ටියට කියනවා මේක පොහුණු වීමේ කොටසක් නෙමෙයි. මේක අර කඩා වැටිච්ච උල්කාපාතය වෙන්න ඕන කියලා. මොකද එයා කියනවා එයා ප්ලේන් එක වෙන තැනක තියෙනවා දැක්කා කියලා. දැන් එයාලා හදන්නේ අර කැලේ මැද තියෙන පොඩි මුර පොල්ට යන්න. එයාලට ඒකට මේ ගඟ පහු කරන්න වෙනවා. ගඟේ වතුර පාර සැරයි. එයාලා කරන්නේ කේබල් එකක් දාලා උඩින් යන්න හදන එක. එක්කෙනෙක්ට කියනවා කම්පස් එක ගැන නිතරම අවධානයෙන් ඉන්න කියලා. අනිත් කට්ටිය ඔක්කොම වැඩේට බැහැලා යනවා. මේ වෙලාවේ එහා පැත්තට යන්න ඉදිරිපත් වෙන්නේ 81. වතුර පාර සැරයි. එයාව ටික ගහගෙන යනවා. එකපාරටම එයා වතුර යටට යනවා. හැමෝම බය වෙලා බලාගෙන ඉන්නවා. එකපාරටම 81 එහා පැත්තෙන් මතුවෙනවා. එයා කොහොම හරි වැඩේ කරගත්තා. හැමෝටම සතුටුයි. 81කට කරදරයක් නෑ. එයා එහා පැත්තෙන් මතුවලා. ඉතින් එයා එහා පැත්තේ කේබල් එක ගැට ගහලා මේ පැත්තේ අයට කියනවා කේබල් එක ඇදලා ගැට ගහන්න කියලා. මේ පැත්තේ අයත් කේබල් එක බැඳලා කියනවා වැඩේ ලෑස්ති. මුලින්ම කරන්නේ එක කොල්ලෙක් එක්ක ඉන්ජර්ඩ් වෙලා ඉන්න නම්බර් 7 එහා පැත්තට යවන එක. කම්පස් එක බලා ගන්න ගිහපු කොල්ලා බයෙන් පිටිපස්ස බල වෙන දේ ගැන බලාගෙන ඉන්න. මේ වෙලාවේ කේබල් එකේ ජොයින්ට් එකක් ගාව නම්බර් 7 ඇඳ හිර වෙනවා. ඒක හරි ගස්සන්නේ කොල්ලා යද්දි එක පැත්තක් ලෙහිලා එතන පොඩි විකාරයක් වෙනවා. ඉතින් එහා පැත්තෙන් 81යි මේ පැත්තෙන් 44 කියන කෙල්ලයි දෙන්නම එනවා උදව්වට. මේ වෙලාවේ එක කොල්ලයි කේබල් එක අල්ලන් ඉන්නේ. කම්පස් එක ගාවට කොල්ලත් එනවා උදව්වට. මේ වෙලාවේ මේ දෙන්න මෙතන කේබල් එකත් එක්ක දඟලද්දී කම්පස් එක පිස්සු නටන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයාලට ඇහෙනවා රොබෝ එනවා. රොබෝ වෙඩි තියනවා. එක කොල්ලෙක් එතනින් ඉවර වෙනවා. හැමෝම වැටෙන්නේ වතුරට. නම්බර් 81 බැඳන් හිටපු කේබල් එක හිර වෙලා එයා වතුර යට හිර වෙනවා. එයා දකිනවා එයාගේ පැත්තට රොබෝ එනවා. කොහොම හරි අන්තිම තප්පරේ රොබෝට යට නොවි 81 බේරෙනවා කේබල් එක කපාගෙන. හැමෝටම පිටිපස්සෙන් ඉන්න 81 මේ වෙලාවේ 81කට දෙතුන් පාරක්ම වෙඩි තියනවා අර රොබෝට පේන්නේ නැති වෙනකම්. ඉතින් කොහොම හරි 81 එතනින් බේරලා යද්දි දකිනවා එයාට ඉස්සරහින් නම්බර් 7 යනවා කියලා පාවෙලා. මොකද 81 ඉන්නේ හැමෝටම පිටිපස්සේ. එයාලට ඉස්සරහින් යනවා තව 3 දෙනෙක්. ඉස්සරහ තියෙන්නේ දියැලක්. දියැල්ලෙන් හැමෝම පල්ලෙහාට වැටෙනවා. මේ වෙලාවේ 81 යනවා නම්බර් 7 බේරගන්න. මේ වෙලාවේ 81ට සිහි නැති වෙනවා. බේරිච්ච කට්ටිය 81යි 7යි දෙන්නම ගොඩට ගේනවා. මෙතනදී අර කොල්ලව පෙන්නනවා. ඔයාලට මතක නම් මෙයා තමයි මුලින්ම වතුරට වැටුනේ. එයාත් කොහොම හරි බේරිලා ගහගෙන ඇවිල්ලා මෙතනට. එයාලගේ දැන් අරමුණ අර කැම්ප් එකට අර පොඩි මුර පොලට ගිහිල්ලා කොහොම හරි උදව් ගන්න එක. ඉතින් එයාලා යන්න පිටත් වෙනවා. ඉතුරු වෙලා ඉන්නේ දැන් 6 දෙනයි. එයාලා යද්දි දකිනවා පොඩි උගුල් අටවල තියෙනවා ෆ්ලෙයර් ගන්ස් වලට. කවුරු හරි එනවා නම් එයාලට දැනුම් දෙන්න. ඉතින් එයාලා මුර පොලට ගිහිල්ලා බලද්දි ඒක සම්පූර්ණයෙන්ම අලු වෙලා ගියපු මිනි පිට්ටනියක් වගේ. හැමතැනම ගිනි අරගෙන හැමතැනම විනාශ වෙලා. එයාලා දකිනවා වතුරම් වගේ උත් තියෙනවා. 81 පොඩ්ඩක් වටපිට ගැන පරීක්ෂා කරලා බලද්දි එයාට තේරෙනවා අර උල්කාපාතේ කඩාගෙන වැටලා තියෙන්නේ මෙතනත් විනාශ කරගෙන තමයි කියලා. මේ වෙලාවේ එක සාජන් කෙනෙක් ඉන්නවා ඉතුරු වෙලා. එයාත් කොහොම හරි එතනදී නැති වෙනවා. 81 කියනවා අපිට වෙලාව නැහැ ලෑස්ති වෙන්න කියලා. මෙතන ඉන්න එක කොල්ලෙක් කියනවා තරහා ගිහිල්ලා
ඔයාට වගේ හිතක් පපුවක් නැතුව අපිට වැඩ කරන්න බෑ අපිට පිටික වෙලාවත් දෙන්න මෙතන එක මනුස්සෙක් මැරිලා ඉන්නේ කියලා. මේ වෙලාවේ 81කට තරහ ගිහිල්ලා කියනවා මම ඔයාලා කියන විදිහේ වීරයෙක්වත් හිතක් පපුවක් නැති මනුස්සයෙක්වත් නෙමෙයි. මට ඔයාලා කියන විදිහට මගේ සහෝදරයා වරගෙන කැම්ප් එකට යන්න හම්බුනේත් නෑ. මම අතරමඟදී සිහි නැති වෙලා ඉද්දී යාලා තමයි මාව හොයාගත්තේ කියලා. ඒ වගේම මගේ ජීවිතේ නරකම දවසට මේ මිනිස්සු මට වදක්කමත් දුන්න කියලා. ඉතින් හැමෝම යාලගේ දුක පැත්තකින් තියලා 81කට උදව් කරන්න යනවා. මොකද මෙතන තියෙනවා එක වෙහිකල් එකක්. ඒක ගත්තොත් ඉක්මනට ආපහු කැම්ප් එකට යන්න පුළුවන්. ඉතින් කට්ටිය එයාලට පුළුවන් උපරිම විදිහට උදව් කරනවා 81කට මෙතනින් පැනගන්න. මොකද කොයි වෙලේ අර රොබෝ එයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් කට්ටිය බලනවා අර වෙහිකල් එක ඒක පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. ඇතුළට එක්කෙනෙක් ගිහිල්ලා බලනවා වෙහිකල් එක ස්ටාර්ට් වෙනවද කියලා. ස්ටාර්ට් වෙන්නේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. මේ වෙලාවේ අර 81ත් එක්ක ප්‍රශ්නයක් දාගත්ත කොල්ල ඇවිල්ලා කියනවා මම ඉංජිනේරු වංශයේ වැඩ කරේ. ඒ නිසා එයාට ඒක හදන්න පුළුවන් කියලා. එයා ඒක හරි ගස්සනවා. වෙහිකල් එක ස්ටාර්ට් වෙනවා. කට්ටිය හදන්නේ ඒක කොහොමාරි ගලව ගන්න. එයාලගේ වැඩේ සාර්ථකයි. වෙහිකල් එක හිර වෙලා තියෙන තැනින් ගලව ගන්නවා. මේ වෙලාවේ වෙහිකල් එක ඇතුලේ තිබ්බ එනර්ජි ඩ්‍රින්ක්ස් වගේක් බිමට වැටෙනවා. ඉතින් මේ 44 කියන කෙල්ල හැමෝටම මේ බීම් බෙදලා දෙනවා. එයාලා දකිනවා ෆ්ලෑර් ගන් එකක් ස්පාර්ක් වෙලා. ඒ කියන්නේ අර රොබෝ එනවා. මේ වෙලාවේ දෙවෙනි ෆ්ලෑර් ගන් එකත් ස්පාර්ක් වෙනවා. හැමෝම ඉක්මන් කරලා යන්න හදන්නේ. ඒ වෙලාවේ අර කොල්ලා දූගෙන ගිහිල්ලා අර පතරන් ටිකක් ගේන්නයි හදන්නේ. එතකොට එයාට තේරෙනවා රොබෝ ගොඩක් ළඟට ඇවිල්ලායි කියලා. එයා දූගෙන එද්දී එයාට වෙඩි තියනවා. එයා එතනදී නැති වෙනවා. කොහොමාරි පතරන් පෙට්ටි දෙක වාහනය තුළට විසි වෙනවා. මේ වෙලාවේ වාහනයට වෙඩි තියනවා දිගටම අර රොබෝ අපි ගා දැන් ටීම් එකේ පතරන් තියෙන හින්දා එයාලා වෙහිකල් එකට පතරන් ටික දාලා වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් මේ රොබෝට සීරීමක්වත් වෙන්නේ නැහැ. මෙයාලා යන්නේ රිවර්ස් එකට අර කෙල්ල වාහනේ අනිත් පැත්ත හරව. ඊට පස්සේ මෙයාලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. වාහනේ සමහර තැන් වලින් අර රොබෝ තියෙන වෙඩි ඇවිල්ලා වාහනේ හිල් කරගෙන එනවා. මේ වෙලාවේ රොබෝට ගොඩක් හයියෙන් එන්න බැරි හින්දා බෝම්බ වගේක් දානවා මේ තැන් වලින් පුපුරන විදිහට. ඉතින් මේ බෝම්බ වලින් බේරි යන්න හදද්දී බෝම්බ කිහිපයක් මේ වෙහිකල් එක යට තියෙද්දි පුපුරන. මේ වෙලාවේ මේ වාහනේ යන පාර වෙනස් වෙලා කැලයක් පැත්තෙන් කඩාන බිඳගෙන පල්ලෙහාට රොටලා එනවා. මෙයාලා කොහොම හරි ආපහු හරි රූට් එකට දාගෙන හොයලා බලනවා කොහෙද රොබෝ කියලා. රොබෝ පේන්න. මේ වෙලාවේ පෙන්නනවා රොබෝ ළඟටම ඇවිල්ලා කන්දක් උඩ ඉඳලා බලාගෙන ඉන්නවා. එයා පල්ලෙහාට පයින්නවා. මේ රොබෝට පියාඹන්නත් පුළුවන්. මේ රොබෝට තව ලොකු දෙයක් කරන්න පුළුවන්. අර වෙඩි තියනවා ඇර ලේසර් වලින් විනාශ කරලා දාන්නත් පුළුවන් ඕනම දෙයක්. ඒ ලේසර් එකෙන් බේරිලා කොහොම හරි මෙයාලා පැනලා යනවා. මේ වෙලාවේ එක කොල්ලෙක් වාහනේ දොර කඩලා පැත්තකින් වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් කිසිම ගාණක් නැතුව මේ රොබෝ දිගටම එනවා. මේ වෙලාවේ අර ලොකු ලේසර් පාරට අහුවෙලා වාහනේ භාගයක් කඩාන යනවා. ඒ වගේම නම්බර් 7 ඉන්න ඇඳත් බිමට වැටෙන්න යන්නේ. අපේ 81 ඒක අල්ලගෙන ඉන්නවා. මේ වෙලාවේ ඒකත් එයා අතින් අතෑරෙනවා. මෙතන තියෙන පොඩි මිසයිල් ලෝන්ච් එකකින් පැත්තෙන් තියෙන කන්දට 81 වෙඩි තියෙනවා. මේ වෙලාවේ කන්දේ තියෙන ගල් කඩාන වැටිලා ඒ රොබෝ එතන හිර වෙනවා. එයා කියනවා වෙහිකල් එක නවත්තන්න කියලා. ඒත් බලද්දී ඩ්‍රයිව් කරන කෙල්ලටත් සිහි නැති වෙලා. වාහනේ එකපාරටම ගිහිල්ලා ලොකු ගලක හැප්පිලා විනාශ වෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ඇලන් සහ එයාගේ සහෝදරයා දෙන්නම සිහි නැති වෙලා වැටිලා ඉන්න විදිය. ටික වෙලාවකින් 81කට සිහිය එනවා. එයා වටපිට බලද්දී හැමදේම විනාශ වෙලා. වාහනේ හිටපු ඔක්කොම මැරිලා ගිහින් වෙලා ඉන්නේ. එයා විතරද කොහෙද? එයා දුවගෙන ගිහිල්ලා බලනවා අර ගල් ගොඩට යට වෙච්ච රොබෝ ඉන්න තැන. එයා බලද්දී රොබෝගේ පොඩි කෑල්ලක් විතරයි එතන තියෙන්නේ ඉතුරු වෙලා. එයා බලනවා රොබෝ ඉන්නේ කොහෙද කියලා. බලද්දී ඒ රොබෝ එයාගේ අනිත් කට්ටියට වෙන්න ඕනේ. එයා මැසේජ් කරනවා මෙතනට එන්න කියලා වෙන්න ඇති. ඒ වගේම වටපිට බලද්දී දකිනවා නම්බර 7 තාම පන පිටින් ඉන්නවයි කියලා. මේ වෙලාවේ අර විනාශ වෙච්ච වෙහිකල් එක ගාව පොඩි ස්පාර්ක් එකක් ඇවිල්ලා ඒ සද්දෙට ඒ රොබෝ එතන ස්කෑන් කරලා බලනවා. ඉතින් 81 කරන්නේ නම්බර් 7ත් ඇදගෙන බිම දිගේ යන එක මේ මහ වැස්සේ. දැන් ගොඩක් රෑ වෙලා ඒ වගේම වහිනවා. මඩ නිසා ලෙස්සනවා. දැන් ලොකු කන්දක් ගොඩ වෙන්න තියෙන්නේ. 81ට ගොඩ වෙන්න බෑ. මොකද මඩ නිසා එයාලව ලෙස්සනවා.
මේ වෙලාවයාගේ ඔරලෝසුවෙන් එලාම් එකක් වදිනවා එයාලගේ තිබ්බ පැවිසි අතර ඉවර වෙලා මේ වෙලා නොම්බර 4 සිහිඇවිල්ලා කියනවා මංවාට වෙලා තියෙන සිද්ධිය සම්පූර්ණයෙන්ම දන්නවායි කියලා මේ නොම්බර 7 කියන්නේ ඇලන්ගේ සහෝදරයාගේ හොඳම යාළු මේ වෙලාවේ පෙන්නනවා අර රොබෝ හැම තැනම ස්කෑන් කරනවා මිනිස්සෙක් ඉන්න තැනක් හොය හොය ඒ වගේම 81 දකිනවා මේ වෙලාවේ අර ගල් වල තියෙන්නේ මේ කිට්ටුමයි කියලා. ඒ වගේම දකිනවා අර රොබෝ හුමාලේ පිට කරනවායි කියලා. ඒ කියන්නේ එයාගේ ඇතුලේ තියෙන උෂ්ණත්වය එළියට පිට කරනවායි කියලා. 81ට අදහසක් එනවා. එයා කරන්නේ නම්බර 7 ගහකට හේතු කරලා මගෙනකන් ඉන්න කියලා අර ගල් වල හොයාගෙන යන එක. ගල් වලට යනවා. ගල් වලේ කවුරුත් නැහැ. එයා කන්ට්‍රෝල් යුනිට් එක ගාවට ගිහිල්ලා බලනවා කොහොමද හැමදේම වැඩ කරන්න කියලා. මේ වෙලාවේ දකිනවා TNT වගේක් වගේම මෙතන වැඩ කරන විදිහ කන්ට්‍රෝල් කරන්න කන්ට්‍රෝල් පැනල් එක සහ ලොකු බුල්ඩෝසර් අපිට පේනවා නම්බර 7 ඉන්න තැන එයා කිට්ටුවටම අර රොබෝ ඇවිල්ලා. එයා ස්කෑන් කරන වෙලාවේ අර ගල්වල පැත්තෙන් ෆ්ලෙයර් ගන්න එකක් යනවා පෙන්නනවා. එයා ඒ පැත්තට එද්දී කවුරුත් නැහැ. එයා ඉන්න තැන පල්ලෙහා TNT වගේක් තියෙනවා. ඒ ටික ඔක්කොම බ්ලාස්ට් කරලා දානවා. මේ රොබෝව ගල්වල ඇතුළට වැටෙනවා. මේ වෙලාවේ යුනිට් එක ඇතුලේ තිබ්බ බුල්ඩෝසරේ එනවා අපේ 81 එයා කරන්නේ අර රොබෝව තල්ලු කරගෙන ගිහිල්ලා අර ගල් වලේ මැෂින් එක තියෙන තැනට හේතු කරගෙන ගල් එයාගේ හුමාලි පිට කරන කවුළු වශයෙන් ඇතුළට දාන්න එක. ඔයාලා මේක දන්නවා ඇති. හුමාලි පිට කරන්න තියෙන තැනක් බ්ලොක් කරාම ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙලා ඕනම උපකරණයක් පුපුරලා යනවා. මේ වෙලාවේ ඒ රොබෝ එයාගේ ජෙට් පැක් එක ඔන් කරලා අර බුල්ඩෝසරේ තල්ලු කරගෙන ඉස්සරහට එනවා. ඒ වගේම අර ලේසර් අර භයානක ලේසර් කදම්පේ එළියට ගන්න යද්දී ආපහු 81 කරන්නේ බුල්ඩෝසරෙන් ඒක කරගන්න නොදී තල්ලු කරගෙන හිර කරගන්න එක පැත්තකට. දිගටම ගල් වැටෙනවා එයාගේ හුමාලේ එරෙන කවුළු වශයෙන්. ඒ ගල් කැට ඇතුළට ගිහිල්ලා හුමාලේ පිට කරන්න තැනක් නැති වෙනවා. ඒ අතරතුරේ අපිට පේනවා ඒ රොබෝව රතු පාටට ගිනියම් වෙනවා. මේ හිර වෙලා ඉන්න රොබෝ එයාට පුළුවන් අන්තිම දේත් කරලා බලනවා. එතන තියෙන අර ක්‍රේන් එකට වෙඩි තියෙනවා. ඇල 81 ඉන්න ඩෝසරේ උඩට කඩන් වැටෙන විදිහ 81 කරන්නේ එතනින් පැනලා බේරෙන එක. මේ වෙලාවේ අර රොබෝ පුපුරලා විනාශ වෙලා යනවා. රොබෝ ගාවට ගිහිල්ලා 81 බලාගෙන ඉද්දී එයාගේ ඇතුලේ තියෙන බෝම්බ වගේක් වැටෙනවා බිමට. මේ වෙලාවේ ඒ බෝම්බ ටිකත් එතන පුපුරලා යනවා. අපිට පෙන්නනවා ඊට පස්සේ 81 නම්බර 7 කරේ තියාගෙන එයාලගේ කැම්ප් එක පැත්තට ඇවිදගෙන යනවා. කැම්ප් එකත් ගිනි අරගෙන විනාශ වෙලා. අපිට පෙන්නනවා කැම්ප් එක එළියේ පොඩි කූඩාරම් ගහලා හැමෝම වැඩ ලීඩර්ස්ලා ඔක්කොම ප්ලෑන් කරනවා මේ රොබෝලා විනාශ කරන විදිහ ගැන. එයාලා පුදුමෙන් වගේ දකිනවා 81 සහ නම්බර 7 කියන දෙන්න ආපහු එනවා කැම්ප් එකට. කොහොම හරි 81යි 7යි කියන දෙන්න ෆිනිෂ් ලයින් එක පහු කරා. නම්බර 7 එක්කන් යනවා එයාට ප්‍රතිකාර ඕනේ. මේ වෙලාවේ ඇලන් දකිනවා එක රොබෝ කෙනෙක් නෙමෙයි පෘථුවියට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් කැම්ප් එකේ ලීඩර්ට සතුටුයි 81 කොහොම හරි වැඩේ ඉවර කරලා ඇවිල්ලා. මේ වෙලාවේ ලීඩර් කියනවා අපි ඔයාලව ගන්න එන්න හිටියේ අපිට ඒ දේ කරගන්න බැරි වුණා මොකද මේ රොබෝලා හැමතැනම එයාලා මේ ටිකකට කලින් තමයි කැම්ප් එකත් බේරගෙන තියෙන්නේ. එයාලගේ භාගයට භාගයක් මිනිස්සු මේ වැඩෙන් නැති වෙලා තියෙනවා. නිවුස් වලට පෙන්නනවා රොබෝලා දහස් ගාණක් ඇමරිකාවේ එක එක තැන්වලට ඇවිල්ලායි කියලා. හැමතැනම මේ රොබෝලා විනාශ කරනවා. අපිට පෙන්නනවා නම්බර 81 එයාව චෙක් කරනවා. එයාට ප්‍රශ්නයක් නැහැ. මේක මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වෙලා. මොකද මේ රොබෝලා ලෝකේ හැමතැනටම දැන් පැතිරිලා. ආමි එක, නේවි එක, එයා ෆෝස් එක මේ හැම හමුදාවක්ම එකතු වෙලා මේ රොබෝලව පුළුවන් තරම් විනාශ කරන්නයි හදන්නේ. මේ වෙලාවේ නම්බර 81කට කතා කරනවා ටීම් එකේ මේජර්ස්ලා. එයා අහනවා 81ගෙන් කොහොමද කිසිම ආයුධයක් නැතුව මේ රොබෝ කෙනෙක්ව ඔයා විනාශ කරේ කියලා. එයා කියනවා මේ රොබෝගේ තියෙනවා හුමාලේ අරගෙන කවුළුවක්. ඒ කවුළුව බ්ලොක් කරොත් එයාලව නිකම්ම විනාශ වෙනවයි කියලා. ඉතින් එයාලා පිටත් වෙනවා අනිත් කට්ටියව ලෑස්ති කරන්න. ඒ වගේම මේජර් 81කට දෙනවා රේන්ජර්ස් බලකායේ බැජ් එක.
එයාටත් සන්තෝසයි ඒක ගැන. මේ වෙලාවේ පෙන්නනවා රේන්ජර්ස් බලකාය ඉන්න සෝල්ජර්ස්ලා ටිකක්. එයාලට අනදින ගමන් ඉන්නේ මේජ කතා කරනවා 81 කට්ටියට හොඳ ගැම්මක් එන විදිහට කතා කරනවා. එයා දැන් ලීඩර් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක්. ඉතින් කට්ටිය හැමෝම පිටත් වෙනවා. මේ රොබෝලව විනාශ කරලා දාන්න. කට්ටිය ඔක්කොම ගිහිල්ලා එක එක හෙලිකොප්ටර්ස් වලට ගොඩ වෙලා යනවා. මේ රොබෝලව විනාශ කරලා දාන්න. මේ වෙලාවේ 81ට පොඩ්ඩක් නිින්ද එනවා. එයාට මතක් වෙනවා එයාගේ සහෝදරයව. ඉතින් මේ විදිහට තමයි 2026 අවුරුද්ද රිලීස් වුණ වෝ මැෂින් කියන ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඔයාලා මොකද හිතන්නේ මේ ෆිල්ම් එක ගැන? ඔයාලට හිතන දේ පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට නිකමට හිතෙනවා මේ ෆිල්ම් එකේ දෙවෙනි පාර්ට් එකක් රිලීස් වෙයි කියලා. මොකද මේ රොබෝලා ලෝකේ හැමතැනම ඉන්න නිසා ඇත්තටම කතාව ඉවර නැහැ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලට ජය.